යන්න රෙඩි වෙලා. බබත් රෙඩි වෙලා ඉන්නේ. අත්තම හදලා දෙන කෑම කන්න. හොඳ? ඔයත් තලේ තලේ පනින්න. එන්නා. Maya. Hello. Wow. Hello. Welcome back to my channel. ඉතින් අද අපිට අලුත් දවසක්, විශේෂ දවසක්. ගොඩ කාලයක් තිස්සේ ඉතින් වෙරුම් පුරාගෙන බලන් හිටපු දවසක්. අද අපි ලංකාවට යන්න හදන්නේ. ඉතින් දැන් රෙඩි වෙන ගමන් දැන් තාම උදේ පාන්දර අපිට 7ට විතර තමයි අපි එයාපෝට් එකට යන්න ඕනේ. ඉතින් යන්න ලේසි වෙනවා. මේ අපේ සනු බබා යත් යන්න රෙඩි වෙලා. රෙඩි. යත් කැමරා එක එයාගේ ෆෝන් එක අරගෙන කැමරා කරනවා. අම්මි කරන එකමනේ කරන්නේ ඉතින් එයා. මේ අපේ මල්ලි බබා. මල්ලි බබාත් දැන් රෙඩි වෙලා ඉන්නේ පාගෙට. එයාගේ කිට් එක දාගෙන යන්න තියෙනවා. මේ තාත්ති උබ එකක් ඉතින් අපිට මේ ටැක්සි එකක් දානවා. තාත්ති තියලා තමයි යන්න ඕනේ ඉතින් දෙකයි. තාත්ති ඉක්මනට වෙනවනේ. ඒ නිසා ඉතින් අපි යන්න රෙඩි වෙනවා. ඉතින් එහෙනම් අපි මගදී හම්බ වෙමු. අපිට කරදලා ඉන්න. ඉස්සරහට මම වීඩියෝ කරන්නම්. අපේ ගමනත් එක්ක ඇඳලා ඉන්න. අපි යමු. You ready? Bye. Sudhana. තාත්ති බයි කියන්න. Sudhana ready ද? Ready ද? පරිස්සමෙන් ගිහිල්ලා එන්න. Bye. Nusranai. Bye bye. අත්තම හදලා දෙන කෑම කන්න. හොඳ? පලා කන්න, ගොටු කොල කන්න, පොලොස් කන්න, කැකුළු හාල් බත් කන්න. ගෙදර වගා කරපුව කන්න. ඇලේ දොලේ පනින්න. bye. ඔයත් ඇලේ දොලේ පනින්න. එන්න. Nusranai. bye. අපි බෑග් ටික දාන්න මේ queue එකේ ඉන්නේ. සනත් ඉන්නවා. තාත්ති බෑග්ස් ටික අරන් එනවා. මෙතනදී ඉතින් මමයි සන බබයි රිතින් බබයි තුන්දෙනාත් එක්ක තාත්තට සමුදේලා එන්න ආවා. ඇත්තටම ගොඩාක් දුකයි ඒ වෙලාවේ. දුක ඉතින් පෙන්නුවේ නැහැ. හිතයි එකගෙන එන්න ආවා. ඇත්තට ඉතින් ලංකාවේ මමයි මැරුණාට පස්සෙම මෙච්චර කාලෙකට වෙන් වෙලා ඉන්න පළවෙනිම වාරමේ මට ඇත්තට බාරම දුකයි. සන බබා ගොඩාක් ඇඬුවා. රිතින් සමෙක් ඉතින් මටත් ඒක ගොඩක් දැනුණා ඇත්තටම. ඒත් ඉතින් හිතයි කරගෙන එන්න ඕනේ නේ කියලා හිතලා අපි ඉතින් මේ වෙලාවෙ ඉන්න ආවා. ඇත්තට මේ වෙලාව කියන්න බැරි තරම් දුකයි. ලංකාවට එන්න බොහොම සතුටින් හිටියත් සතුටයි දුකයි දෙකම මැදිච්ච තරක් එතන. තාත්තට සමුදෙලෙද්දී සනලි ගොඩාක් ඇඬුවා තාත්ති ඕනි කියලා. තාත්තත් ඒක දැක්කා. මම දැක්ක තාත්ති ගොඩාක් හොලෙන් හිටියේ. ඒ වෙලාවේ තාත්තට හරි දුකයි. සනලි අයියෙන් මඬුවා ඉතින් එන්න බෑ කියලා මම එයාගේ පුෂ්‍ය එක තල්ලි කරද්දී හරවලා එයා ගොඩාක් ඇඬුවා. Maya. You are ready to fly? Maya. 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 Maya.
අත්තම්ම ගෙදර තමයි යන්නේ පුතේ. ලංකාවට සම්බන්ධලා UK ගියලා ඊයේ දවසේ ඉඳලම ආයෙ ඇත්තටම මගේ හිතේ තියෙන ලංකාවෙම තමයි. ලංකාවට එන්න කවද්ද කියලා තමයි බලාගෙන හිටියේ. ඉතින් ලංකාවේ මමයි සනුලේ විතරක් UK ගියාට ආයෙ මම ලංකාවට එද්දී අපිට රිතින් බබත් අලුතෙන් එකතු වුණා. ඉතින් රිතින් බබයි සනුයි මමයි අපි තුන්දෙනා තාත්තිව දාලා දුකින් ආවත් ලංකාවට මේ යන ගමනේදී හරිම සතුටක් දැනෙනවා. ඉතින් ලංකාවට යන්න පුළුවන් වුණානේ කියලා. ඉතින් දැන් අවුරුදු දෙකයි මාස කිහිපයක් වෙනවා අපි ලංකාව දාලා ගිහිල්ලා ආයෙත් ලංකාවට දැන් එනවා. ඒක කියන්න බැරන් හරිම සතුටුයි. නමුත් පොඩි දුකක් තියෙනවා. ඉතින් තාත්තිව දාලා එන්න වීම ගැන. ඉතින් ලංකාවෙන් යද්දී 3 දෙනෙක් කියලා හිටපු අපේ පවුල පුංචි පවුල දැන් 4 දෙනෙක් කියලා අලුත් සමාජිකය බලන්න ලංකාවේ යාළගේ අත්තම්මලා නැන්දලා මාමලා අයියලා අක්කලා හැමෝම බලන් ඉන්නවා. සනු ප්ලේ ඩෝ සෙල්ලම් කරනවා. ස්ක්‍රීන් එකේ ගේම්ස් ප්ලේ කරනවා. ගොඩාක් හොඳට සරල හිටියා. මට කරදර නම් කරේ නෑ චුට්ටක්වත්. යා හොඳ දුව. අම්මිනි ගොඩාක් සපෝටිව්. ඒව තමයි. මාළි බබත් හරි සපෝටිව්. අනිත් ඒ ගත්තා නන්නතු හිටියා. සනු බවත් ඉතින් ගොඩ කාලෙකින් ඉඳන් අත්තම්මලා ගෙදර ඉන්න ආසාවෙන් බලාගෙන හිටියේ. මොකද සනු බබා ලංකාවෙන් එද්දී යට ලොකු තේරුමක් තිබුණේ නැහැ. දැන් යන්නේ ඉතින් අවුරුදු 2 මාස කිහිපයකින් නිසා අතන සනුට දැන් තේරෙනවා. සනු ඉතින් මෙතන අත්තම්මලා ෆෝන් එකකින් කතා කරන නිසා අත්තම්මලා අක්කලා නන්දලා මාමලා හැමෝම කතා කරන නිසා ඉතින් එයාලා බලන්න යන හරි ආසාවක් තිබුණා සනුට. ඉතින් ෆ්ලයිට් එකේදීත් මගෙන් අහන්න එකයි අත්තම්මලා ගෙදර යනවා නේද? එහෙම කියලා ඉස්සරහනවා. හරි සතුටින් සනෝ ඉන්නේ. ඒ වගේම ඉතින් සනු බබයි රිතින් බබයි එක්ක මම විතරක් තනියම ආවට මම හිතුවා මට ඒක ඇත්තටම ලොකු අභියෝගයක් වෙයි කියලා. මොකද මම ලොකුට ලයි කළා එක්ස්පීරියන්ස් එකක් තියෙන කෙනෙක් නෙමෙයි. වගේම බබාලා දෙන්නෙක් ෆ්ලයි කරන්නේ මම ෆස්ට් ටයිම් ඉතින් මට ඒක ලොකු අත්දැකීමක් වුණා. නමුත් සනු බබයි රිතින් බබා දෙන්නම මට ඒක මාර සපෝටිව් වුණා. ඒ දෙන්න මට චුට්ටක්වත් කරදර කරේ නැහැ. රිතින් බබා මාස කිහිපයක චූටි බබෙක් නිසා ඉතින් රිතින් බබාව තියන්න පොඩි වෙසලට් එකක් හම්බුණා අපිට. ඒක නිසා ඒක මට ගොඩාක් හෙල්ප් වුණා. බබාව නිති කළා ඉතින් වෙසලට් එකේ තිබ්බා. එයා නිදාගත්තා. ඉතින් නැගිටපු වෙලාවට විතරක් මම යාතට ගත්තා. අනිත් එකේ වගේමයි සනු බබා මම බය වුණේ සනු බබාත් එක්ක. එයා චුට්ටක් දඟ නිසා එයාට බෝරින් වෙයි තනියම නිසා සහ එයා මට කරදර කරයි කියලා. නමුත් සනු බබා මං හිතුවට වඩා ගොඩාක් හොඳයි. එයා ගොඩාක් හොඳට හිටියා. ඇත්තටම දුවෙක් අම්මට හරිම සපෝටිව් කියලා මට තේරුණේ එතරම්දී දුවෙක් විදියට සනු මට මල්ලිවත් බලාගෙන ඉන්න ගොඩාක් ගව් කරා. සනු ඉතින් ෆ්ලයිට් එකේදී යාට ටොයිස් ලැබුණා. ඊට පස්සේ ප්ලේ කරා ස්ක්‍රීන් එකේ ප්ලේ ඩෝ එක සෙල්ලම් කරා. ඩ්‍රෝවින් බුක් එකක් ලැබුණා. ඒකේ ඩ්‍රෝවින් කරා. අපි ඉංග්ලන්තේ ඉඳලා ශ්‍රී ලංකාවට ආවේ ගල්ෆ් එයාගේ. ඉතින් අපි මට ට්‍රාන්සිට් එකක් තිබුණා බහරේන් වල. ඊට පස්සේ ඉතින් මේ බහරේන් ට්‍රාන්සිට් එකක් පැය 3මාරක් ඉඳලා මම ඒත් ටිකක් මට ඉතින් ඇත්තටම වීඩියෝ කරන්න අමාරු වුණා ටිකක්. මොකද පළවෙනි ෆ්ලයිට් එකේ ටිකක් මේ වීඩියෝ කරත් දෙවෙනි ෆ්ලයිට් එකේ ටිකක් අපිට ටයර්ඩ්. ඒ නිසාත් එක්ක බබාල් දෙන්නත් මහන්සි වෙලා චුට්ටක් ඉතින් අපහසුයෙන් හිටියේ නිසාත් එක්ක. ඇත්තටම ඉතින් නමුත් ෆ්ලයිට් එකේ ඇවිල්ලා ලංකාවට ලෑන්ඩ් කරනවා කියලා අනවුන්ස් කරද්දී දැනුණ සතුට කියා ගන්න බැරි වුණා.
ඒත් එකම අපව ගන්න එයාපෝට් එකට ඇවිල්ලා හිටියේ හස්බන්ඩ්ගේ අයියා අක්කයි තරුත් එක්ක. එයාලා දැක්කම මාර සතුටක් ආවා. ඇත්තටම ඒක මට එක්ස්ප්ලේන් කරන්න තේරෙන්නේ නැහැ. ඒක මාරම ෆීලින් එකක්. ඉතින් ගොඩාක් කලින් ඉඳන් බලන් හිටපු ඒ හිණි සැබෑ වුණා අපේ. තාත්තට ඒක දුකයි. ඒත් ලංකාවට ලැබ මාරම සතුටයි. ඉතින් ඉදිරියට අපිත් එක්ක ඉඳලා ඉන්න අපේ ශ්‍රී ලංකාව ටූර් එකේ අලුත් වීඩියෝ එකක් අරගෙන අපිට හම්බෙමු. එතකොට නැති සිටින්න මගේ වීඩියෝ එක නරඹ හැමෝටම තෙරුවන් සරණයි. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.